Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලට මම ඩේ vlog එකක් තමයි අරන් ආවේ. අද දවසේ ගෙවන විදිය බලමු එහෙනම්. මේ ඉතින් අපි උදේම ෂොප් එකට තමයි යන්න හදන්නේ. අද vlog එක මම ෂොප් එකේ ඉන්න එක තමයි ඉතින්. දැන් වෙලා උදේ 7යි. අපි දැන් ඔන්න ෂොප් එකට ආවා. ඉතින් බලමු හොඳ දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් ආව ගමන් මගේ අතත් කපාගෙන තමයි මම අද දවස පටන් ගත්තේ. මොනවා කරන්නද අපි වැඩ ටික පටන් ගමුකෝ. මම උදේම හැමදාම මේ වගේ දෙහි දාලා වතුර විතුරුවක් බොනවා. ඉතින් අද නම් වගේ හැදිලා තමයි තියෙන්නේ. මම මෙතන තමයි මේ ෂොප් එකේ ඉන්නකොට කෑම කන්න හදාගෙන තියෙන්නේ පොඩි මේසයක් දාලා. අපි ඉස්සෙල්ලාම ඒක අස් කරගමු. ඉතින් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ අස් කරලා ඉවර වුණාට පස්සේ දැන් අපි යමු ඉස්සරහට. මම පොඩ්ඩක් මේ දොර වහලා තමයි ඇතුළට වෙලා හිටියේ. දැන් අපි ඒක අරගෙන ඉස්සරහට අස් කරලා අතුවා ගමු. අස් කරන වැඩ ටික නම් දැන් ඔක්කොම හරි. මම උදේට දැන් කන්න තමයි යන්නේ. මම උදේට ලොකුට නම් මොකුත් එහෙම කන්නේ නැහැ. පොඩි සෑන්ඩ්විචස් එකක් තමයි හදාගන්න හදන්නේ. මම සාමාන්‍යයෙන් කිරි එහෙම බොන්නෙත් නෑ උදේට. දවසේ ඕන වෙලාවක බොන්න පුළුවන්. මම උදේට බොන්න අකමැතියි. ප්ලේන් කොෆි වගේ නම් බොනවා. මට අද ඉතින් ප්ලේන් ටිකක්වත් බොන්න විදිහක් නැහැ. මම ඊයේ තමයි මේ බඩු ටික ගෙනාවේ. මට තේ කුඩු ගේන්න බැරි වුණා. ඒ නිසා අද ඉතින් ප්ලේන් බොන්න විදිහක් නැහැ. දැන් ඉතින් උදේට කරන්න ඕන වැඩ ටික නම් ඉවරයි. දැන් ඉතින් පොඩ්ඩක් ඉඳගෙන එන්න තමයි තියෙන්නේ. දැන් නම් වෙලාව 11යි. මට කස්ටමර්ස්ලා එනවා නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් එන්නකෝ ඔයාලට මම හදපු ෆ්ලවර් පොට් එකක් පෙන්නන්න. ඉතින් ඔයාලට ඔන්ලයින් ඕඩර් කරලා මේ වගේ ඔයාලට කැමති ඩිසයින් එකකින් කැමති පාට එකකින් හදාගන්න පුළුවන් මට කියලා. ඒ වැඩි විස්තර මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. එන්නකෝ ඔයාලට තව දෙයක් පෙන්නන්න. මම ආසම කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ හුස්ම ගන්න ස්ටිච්. දැන් ගොඩක් ගෑනු ළමයි ආසයිනේ මෙයාට. බලන්න. ඔන්න ඒ පාර වහින්න වගේ පිණි බානවා අද දවසම නම් වැස්ස අවුවක් නම් වැටුනේම නෑ.
ඉතින් දැන් පොඩි බඩගින්නට පොඩි කෑමක් කන්නයි හදන්නේ. දැන් වෙලාව ඇති 12:00යි. මේකත් මම ඉතින් අසම කෑමක් තමා කන්න. මම ඉතින් බොන්න දෙහිවීම එකක් හදාගන්න තමා දැන් යන්නේ. දැන් වෙලාව 1:00යි. මට වැඩත් එක්ක වීඩියෝ ගන්නත් ඉතින් අමතක වෙනවා. මට දරස් එකෙන් පාර්සල් එකක් ආවා. අපි බලමුකෝ ඒ පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න මම මේක ඕඩර් කරේ. මේක සෙට් එකක් නෙමෙයි. අපේ ගෙදර ඉන්නවා පොඩි කාවෙක්. පොඩි එක්කෙනෙක් ලොකු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින්. මං එයාලට දෙකලා නිකන් ආසාවට තමා ගත්තේ. එයාලා ඉතින් බෙල්ට් දදා ඉන්නේ නැහැ. ඒවල මම ආසාවට ගත්තා. මේකේ නම් ඔය කැට් කෙනෙක්ගේ බෝඩ් එක දාලා තියෙන්නේ. ඒවල දරස් එකේ පික්චර් එක තිබ්බේ රැබිට් කෙනෙක් දාලා තියෙන්නේ. ඒ නිසා මම ඒක ආසාවට ගත්තේ. මේ තියෙන්නේ ඉතින් මං ගෙදර ගිහිල්ලා මට දානකම් ඉවසෙල්ලක් නැති හිටියේ. මේ පහුවෙන්ද තමයි මම මේක දාලා බැලුවේ. මොකද අපි යනකොට රෑ වුණා. බලන්නකෝ ඉතින් මම ඕක හැමතිස්සෙම දාලා තියන්නේ නෑනේ. මට ආසාවට ගත්තේ. යාළුවා ඉතින් මිදුලේ ඔහොම තියන්න බෑ. අපේ ගෙවල් හරියට බල්ලෝ එහෙම ඉන්නවා. ඒ නිසා ඉතින් නිකන් ආසාවට ඕක මේ ගත්තේ. දැන් වෙලාව 2යි. මම දැන් තමා කන්න හදන්නේ දවල්ට. මං ගෙදරින් බත් එකක් අරන් එනවා. අරන් ඇවිල්ලා තමා කන්නේ. දැන් නම් වැස්ස පොඩ්ඩක් පායනවා. මහ ලොකු වැස්සකුත් නෙවෙයි වහිනවා පායනවා. එහෙම තමා මෙහෙට එනවා. මේ වුණාට මාර සීතලක් තියෙන්නේ. දැන් නම් වෙලාව 3ටත් කිට්ටුයි. ඒනකොට මාර සීතලයි. මං දවසම අද ජැකට් එක දානවා ගලවනවා සීතලයි. මං අහන්නේ වීඩියෝ නම් වීඩියෝ කෝල් කරලා තිබ්බ හින්දා කස්ටමර් කෙනෙක් ආවා. ඒත් ඒක බඩු ටික දෙන එක විතරයි තියෙන්නේ. මම ටක් ගාලා ෆෝන් එක අයින් කරා. එයාලා දැක්කේ කියලා. අනේ මං හරි ලැජ්ජයි වීඩියෝ කරන්න හරි නෑනේ. මේ බඩු ටික දාන්න එක විතරයි තියෙන්නේ. මම හිමීට ෆෝන් එක කල්ලෙට දැම්මා. ඔන්න ඉතින් දැන් නම් මං යන්නේ වෙලාවත් හරි. වැඩත් එක්ක ආයේ වීඩියෝස් ගන්නත් බැරි වුණා. ඉතින් දැන් වෙලාව 7:00 කිට්ටුයි. දැන් ඉතින් අද දවස වෙනස් කරලා අපි යන්නයි හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස මගේ ගෙවුනේ. ඔයාලා බැලුවට හැමෝටම thank you. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye bye.